මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉන්න 159 දෙනාටයි විපක්ෂින් 60යි තියෙන එකම chance එක කැන්ටිමට යන එක විතරයි. මොකද අනිත් හැම එකම ආණ්ඩුවේ අවශ්‍යතාවය මත ප්‍රජාතන්ත්‍රවාදයේ කෙසේ වෙතත් කතා කිරීමේ අයිතිය කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ වමනාවට පනත් සම්මත කර ගැනීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන බව පේනවා. ඒ වගේම අපි දැක්ක අද දිනේදීත් විපක්ෂයේ മന്ത്രിවරු යෝජනාවක් සම්මත කරලා විවාදයක් සම්බන්ධයෙන් කාරණයක් ඉදිරිපත් කරාම ඒකට සම්පූර්ණයෙන් ආණ්ඩු පක්ෂ විරුද්ධ වෙනවා. ඇයි? ඒ විවාදයේ ඇතුලේ ආණ්ඩු පක්ෂයේ තියෙන යටි අරුමුණ එළියට එනවා. ඒ කියන්නේ මේ රටේ Tamanට හිතවත් සහ Tamanගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුද්ගලයන්ට උසස් වීම දෙන්න. ඒ පුද්ගලයන්ව තනතුරු වලට දාන්න ආණ්ඩුව ගන්නා වූ දේශපාලනික ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජය දැනගන්නවා. ඒ වගේම තමයි කොලේ වහලා ගහන්නේ. කාරක සභාවක සම්මත වෙන්නේ එක කාරණයක්. හැබැයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ තව කාරණයක්. ඉතින් ඒ තුල පැහැදිලිවම ආණ්ඩුව මේක මේ තමන්ගේ අත්නෝමතික ඒකාධිපති පාලනයකට යන්න උත්සාහ කරන බැති වෙනස තමයි ඒකාධිපති පාලනය ඇතුළේ 159 දෙනාත් අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ මඩට බැහැලා ගොයන් කරල් කාලා ගොවියෝ වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි අද සම්පූර්ණයෙන් ගොවිය අසරණ කරලා තියෙනවා. ඉතින් ආණ්ඩුව කොච්චර සාකච්ඡා කරත් පළක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට වී ගන්නේ නැත්තම්. ආණ්ඩුව කොච්චර මහන්සි වුණත් දැඟලුවත් වැඩක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට පොහොර දෙන්නේ නැත්තම්. ඒ වගේම තමයි තේ ගොවියා. ඉතින් අද ලෝක වෙළඳ පොලේ තේ මිල සම්බන්ධයෙන් කිය ආණ්ඩුව දඟලනවා. හැබැයි ඉතින් තේ ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැත්තම්, තේ ගොවියට අවශ්‍ය මිල දෙන්නේ නැත්තම් ඒ තුල තේ ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එළවලු ගොවියා. අද අන්ත අසරණ වෙලා ඉන්නවා. අන්ත අසරණ වෙලා ඉන්නවා කියලා කොච්චරද කිව්වොත් අල උගුල්න කාලට ලුණු උගුල්න කාලට පිටරටින් අල ලුණු කියන තැනට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ වගේම උග්ගොවියා. අපි පහුගිය දිනවල නගර පළාතේ ගියාම උග්ගොවියාට Tamanට ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ආණ්ඩුව හිතවත්තුන්ට සීනි ගේන්න දීලා මේ රටේ සීනි නිෂ්පාදනය කඩාකප්පල් කරනවා. ආණ්ඩුවේ කුෂිකරණ ප්‍රතිපත්තිය තීන්දුව වෙන්නේ ව්‍යාපාරිකයන්ගේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ සහ ආණ්ඩුවට ලැබෙන පක්ෂයට ලැබෙන සහන මත මිසක් මේ රටේ ගොවියට සහ මහජනතාවට ලැබෙන සහන මත නෙවෙයි. අගමැතිවරියකින් අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා ලෝක තෙල් මිල වැඩි වෙනකොට ලංකාවේ ගෙනාපු තෙල් වල මිල වැඩි කරේ ඇයි? ඇයි ගෙනාපු තෙල් මිල වැඩි කරේ? එහෙනම් ඒක අඩුවට දෙන්න තිබ්බා. හැබැයි ලෝකේ වැඩිම ලංසුව දීලා තෙල් අරගෙන දැන් කෙදිරි ගන්නවා. කවුද කිව්වේ බැරල් එක 286ට ගන්න කියලා? බැරල් එක 286ට ගත්තෝ එකම රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. මේ අපි නෙවෙයි කියන්නේ. ප්‍රධාන බැංකුවක විධායක අධ්‍යක්ෂකවරයෙක් ජාත්‍යන්තර මාධ්‍යෙට කියපු කතාවක් ආණ්ඩුවක නැහැ කිව්වා. ඔය දැන් කිව්වට වැඩි මිලට ගත්තා කියලා ඒ වෙලාවෙ කිව්වනේ වැඩි මිලට ගත්තේ නැහැ කියලා. ඔය ආණ්ඩුව. අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරාම එක කියන්න වුණා. හැබැයි දැන් කියනවා වැඩි මිලට ගත්තා කියලා. ඒ කියන්නේ ආණ්ඩුව තවමත් ලෝක වෙළඳ පොලේ මිලට වඩා අසීමිත මිලකට තෙල් ගන්නවා කියන එකනේ. තවමත් අද මේ වෙනකොටත් අසීමිත මිලකට තෙල් ගන්නවා කියලා. දැන් කලින් නම් කිව්වේ 150ක් ඇමතිවරයාගේ සාක්කුවට යනවා කියලා. හැබැයි දැන් කාගේ සාක්කුවටද යන්නේ? ලෝකේ වැඩිම ලංසුව දීලා තෙල් මිල දී ගන්නකොට. එකක් මේ කාරණා පිළිබඳව දැන් ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නවා. එදා අපිට චෝදනා කරපු අය දැන් කොහොමද ක්ලීන් වෙන්නේ කියන එක පිළිබඳව ජනතාව තුල කතිකාවක් ගොඩනැගිලා තියෙන. ඉතින් එක පැත්තෙන් අග්‍රාමාත්‍යවරිය ඇත්ත කියලා තියෙනවා. ජනාධිපතිවරයා අසීමිත විදිහට බොරු කියනකොට අගමැතිවරිය ඇවිල්ලා කියලා තියෙනවා ඕක අපි වැඩි ගන්නට ගත්තා තමයි කියලා. SJ Media ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න ඔබට සුබ දවසක්.